ආයුබෝවන් යාළුවනි, අද ඔයාලව එක් කරගෙන යන්නේ අපේ රටේ වගේම ලෝකයේ පුරාම ඉන්න හරිම සුවිශේෂී මාළුවෙක් ගැන කතා කරන්න. ඒ තමයි මොදා. එහෙමත් නැත්නම් බැරමුණ්ඩි. කරදිය වගේම මිරිදිය ජලයේත් එක වගේ රජ කරන මේ මාළුවා ගැන ඔයාලා නොදන්න රහස් ගොඩක් අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. මොදා ගැන අපි විශේෂයෙන් කතා කළ යුත්තේ ඇයි? මෙයා මිරිදිය, කිවුල්දිය සහ කරදය යන තුන් කොටසේම ජීවත් වන ජීවන චක්‍රයේ අමුතු ගති ලක්ෂණ තියෙන මාළුවෙක් නිසා. ජලයේ ලවණතාවය නැත්තම් වෙනස් වීම දරා ගන්න මෙයාලට උපන් හැකියාවක් තියෙනවා. විවිධ වර්ණ රටා ඇති මොදා වර්ග රාක්ෂයක් ලෝකයේ ඉන්නවා. එයින් ලංකාව ආශ්‍රිතව හමුවන්නේ ආසියන් සීන් බාස් නැමැති බැරමුණ්ඩි ලෙස හඳුන්වන මේ විශේෂය තමයි. මෙයාගේ හිසේ තියෙන මේ අවතල හැඩය විශේෂ හඳුනා ගැනීමේ ලක්ෂණයක් තමයි. වලිගය වරල් රවුම් හැඩති වෙනවා. පුෂ්ටීය වරල කොටස් දෙකයි. පළමු කොටස කටු සහිත වෙනවා. මෙයාගේ කරමල වැසී ඇති පිදානය ඉතා දැඩිව පිහිටනවා. එහි කටුවක් වැනි ව්‍යුහයක් තියෙනවා. මෙය අපි ඔපරේක්ලිව් ස්පෙනික් ලෙස හඳුන්වනවා. මෙයාගේ ඇති විශේෂ කාරණයක් තමයි මේ කොල්ලෝ කුඩා කාලයේදී පිරිමි සතුන් ලෙස සිට ලොකු වෙනකොට ගැහැණු සතුන් බවට පත්වීමයි. වැඩිහිටි මොදා සතුන් තනියම ජීවත් වෙමින් වසම් චර්යා දැක්වීමට කැමැති. මොදා කියන්නේ ඉතා ශීඝ්‍රයෙන් වැඩෙන මත්ස්‍යයෙක් තමයි. ඒ නිසාම මෙයා ජලජීවී වගාව නැත්නම් ඇක්වාකල්චර් වලට බහුලව යොදා ගන්න මත්ස්‍යයෙක්.